පැහැපත් සුසිනිදු සමකට හුරුබුහුටි රවුම් හැඩීම් කැලීම් ස්නාන කලාව තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. මොකද්ද ගෝරිල්ලා පව් ඌට වඳිනවනම් පවක් කරගන්නේ. උන්ට ඕන මේක විනාශ කරන්න. හාමුදුරනේ දවසට කීයට අතේ කීපාරක් අතේ ගහනවා. ඉතින් බූට කනට ගහලා ගලවන්න ඕන මේක. සිවුරේ කරගෙන කාපු දෙක. සුනිල් දවසට පිස්සු. අරමක් ඇඳ ගනින් බෑ. ඌගේ මල්ලි බල්ලන කණ්ණාඩියක් ඉස්සරහට යනවා. ආඩේ මල්ලි ඉඹ ඉන්නව නේද? අද ඌට පේනවද මල්ලි? නෑ. නෑනේ මල්ලි. නෑ ඒකනේ. සුනිල්ගේ මල්ලි ඉන්නවත් දන්නේ මම වගකීමෙන් කියනවා හොඳට පුහුණු වෙලච්ච මග්ගා අවියක් තියෙනවා. හොඳ පුහුණුව ලැබපො. පුහුණුලත් අවියක් දිනවා. ඔව් කොහොමද එහෙම දෙන්නේ අරකයි මේකයි කියලා ඊ කිව්වනේ. ඇත්තටම කොහොම ඒක? අයි පුහුණුලත් අවියට පෙන්නන්න. එතන මේ සිප් එක අරින්න මට තියෙන අවිය පෙන්නන්න. සිප් එක අරින්න එපා මෙතන මේ කැමරා තියෙනවා. දුවන්නේ ලාලා අයියේ මෙන්න මාරඩුවේ. මෑත් තියනවා කුඩු වෙන්න ටාගට් ගහන්න පුළුවන් ඈ. නැත්තම් තියනවා කුඩු වෙන්න. චුට්ටක් දෙන්න දැන්වත් අත ගන්න. සුදාට බිජ්ජක් තියෙනවා. මම වකීමෙන් කියන සුදාට බිජ්ජක් තියෙනවා. කුඩු විකුණලා channel එකක් දාලා තියනවා කියලා ඔන්න හොයපියව. අනුන්ගේ පුකේ ඇඟිලි ගහන්න ඉස්සෙල්ලා තමන්ගේ පුකේ ගහලා පරාලැණියේ බලපයි යකෝ. අර වගකීමෙන් කිව්ව කතාවට මට hina ගියා. මොණි ඉරනක මට ඊට කලින් දවසේ රැවෙනවා. මල්ලි ඔබ කනවා. රොයල් පැෂන් ඔබ කනවා. සුවඳ හමන තරක ගහගන්න. මගේ මේක සූදාම දෙකක් තමයි ඩෝ. තැන් තැන් වල දාලා නැහැ. ආයු බොහෝ වේවා සියලු දෙනාටම අපි ආව වෙනද විදියට පුරුදු සුපුරුදු වැදගත් කයිවාරුව අරගෙන ඔන්න මේ දවස්වල ටීවී එකෙන් නිතරම දකින්න තව එක්කෙනෙක් ඉන්නවා මගෙත් එක්ක සුදයි ආයු බොහෝ වේවා මොකද ටීවී එකේ නිතරම දකින්න ඔයා එහෙනම් ආයිබෝ එහෙනම් ආයිබෝ නිතරම දකින්නවා නිතරම දකින්න මේ ඊයේ සිදුවීමක් වුණානේ ඇතුවත් බැරි නැතුවත් බැරි සුදා ඇතුවත් බැරි නැතුවත් බැරි හිත හොඳ සුදා හැමට ඉහලින් ඉන්නේ සුදාද ඔව් දැන් සියල්ලට ඉහලින්නේ සුදාව දකින්නේ ඔව් සියල්ලට ඉහලින් ඔව් සියල්ලට ඉහලින් මෙහෙමයි සියල්ලට ඉහලින් සුදායේ කොහොමත් සුදු පාටට තියෙනව කොහොමත් දකින්නවා ඩස්ට් වර්ග අනම්මනම් ඒ හැමදේම ඒගොල්ලෝ දකින්නවා මං කියන්නේ වෙන එකක් ඒක ඌට සුදු පහ වුණා ඒ දවස්වල අර මේ දවස්වල ඔව් මැච් හොඳට ගහන දවස්වල ඒ හොඳට ගැහුවනේ අපිත් බැලුවා හොඳට ගැහුවා ඕන ඩවුන්ලෝඩ් කරගත්තොත් තියෙනද කොහෙද තා මැච් ගහපුවානේ ඔව් මැච් ගහපුවා හරි ඒක පැත්තක තියමු අවශ්‍ය කළා අපි මැච් එක වම් මිනිස්සු බලන්න ආසයි ක්‍රිකට් ගලන්න ඔව් ගහණේව බලන්න නැත්තම් හොඳ ෂොට් ටිකක් ගියා ඒක හරි අපි තියෙනවනේ ඒක මැච් එකනේ ඔව් තියෙනවා අපි මැච් බලමු ඕන කට්ටියට ඕන දෙන්නත් පුළුවන් මේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ රාජාංගනේ හිමි සංඝභාවයෙන් නිරපයි ඔන්න ඊයේ දැන් හම්බුණානේ තීන්දුව එතකොට දැන් මේක දැක්කා කතන්දරේ මෙයා මෙහෙමයි කියලා ඊයේ නෙමෙයි දමිත් ඔක ලැබුණේ මේ සංඝ සභාව රැස්ුනේ රාමඤ්ඤිකායේ පෙබරවාරි මාසේ නමුත් ඊයේ දිනේ තමයි උසාවියට දැනුම් දුන්නේ. එතකොට ඊයේ දැන් මේක පුවත්පත්වලද මාස් මීඩියාවලද සෝෂල් මීඩියාවලද දැන් ලොකුවටම ගියා. ඒ කියන්නේ මෙයාව මහාන කරේ අත්තංගල්ලේ රතන තමයි නම හරියට මතක නෑ. හරි. ඒ ස්වාමින් වහන්සේ. ඔව්. අධිකරණ සංඝ නායක ස්වාමින් වහන්සේ නමක් උන්වහන්සේම තමයි ඉල්ල තිබ්බේ මෙයාට විරුද්ධව විනය කටයුතු කරන්න. දැන් ඒකට අපිට හාමුදුරු කියලා කියන්න බෑ. බෑ මෙයාට හාමුදුරු කියන්න බෑ. එහෙනම් රාජාංගනේ මොකද්ද නමක් තිබ්බනේ අන්න සුමිත් මොකක්ද එක? දැන් මෙයාගේ නමද? ඔව් ඔව්. රාජාංගනේ බ්‍රෝ කියලා කියන්න පුළුවන්. බ්‍රෝ මචං ඔව් කියලා කතා කරලා. රාජාංගනෙත් නෙමෙයි. රාජාංගනේ සුමිත් අමරහරි ඔන්න මොකක් කර නමක් එහෙම නමක් තිබ්බේ. දැන් මේ මෙහෙමනේ සුදායේ හාමුදුරුවන්ට හරි කාට හරි රාජාංගනේ බ්‍රෝට හරි කියන්න තියෙන්නේ කරපු දේවල් තමයි ඔය අරගෙන යන්නේ. නෑ වැඩේ තියෙන්නේ දමිත් මේ රටේ ඉන්නවා මේ බත් කන හරකුන් ටික. මේ රටේ මහාන වෙන්නේ මොකක් හරි නිකායකට අනුව. අනිවාර්යයෙන්. නිකායකට රාමන් නිකාය, අමරපුර නිකාය තියෙනවනේ. ඒ නිකාය අනුට තමයි මහාන වෙන්නේ. එතකොට දැන් මේකේ පඬිතුයෝ ටිකක් ගන්නවා බුදුහාඳුරුවනේ එක නිකායකවත් නැහැ. ඒ නිසා ඔබ වහන්සේ එහෙම නිකායවල් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ රටේ නීතියක් මොකද්ද තියෙන දෙයක් තියෙනවනේ ක්‍රමවේදයක්. ඒකවත් දන්නේ නැති කාලකන්ණි ටිකක් ඉන්නවා මේකේ. ඉතින් එහෙම හරක් තමයි මේ වගේ උන්ව උස්සගෙන මෙච්චර දවසක් කරේ තියාගෙන ඉන්නේ. අර ඉතිහාසයේ හිටපු ශ්‍රේෂ්ඨ හාමුදුරුවෝගේ නම් කියනවා මේ භූතයට. ගෝරිල්ලාට පිස්සුනේ. ඒක තමයි ගෝරිල්ලා කියලා අපි මුලින්ම හඳුන්වලා. ඒ කියන්නේ සතෙක් කියලා දන්න නිසානේ අපි ඒ නම කිව්වේ. සතෙක් පිස්සු දැන් මරසට පිස්සු. පව් පිස්සු. බෙහෙත් ඕන. සුදා ඉතින් සුදාය ඔය කතාව කියන්නේ කොයි කාලේ ඉඳන්ද? ඔය හැමදාම මම කියන බෙහෙත් ඕන. එයා බලන්න බෙහෙත් දීලා හොඳ වුණාට පස්සේ මොනවද එයා කියන්නේ කියලා. එක සැරයක් මතකනේ රාජාංගනේ බ්‍රෝ ඔයාම කිව්වා
රාජාංගනේ බ්‍රෝ මම බෙහෙත් ගත්ත සුදත්ත මහත්තයෝ දැන් මට හොඳයි මතකනේ එහෙම තිබුණනේ මම මොනවද කිව්වේ කියලා දන්නේ නැහැ කිව්වේ කියලා දන්නේ නැහැ අර දේශ බඳු රෝගේ වගේ යටත් ඒ කාලේ තිබ්බයි කාලයක් තිස්සෙන රෝගයක් ඉතින් රාජාංගනේ බ්‍රෝට ওই ඔක්කොම තිබ්බා අපි ඕව වේලාසනම කිව්වා රාජාංගනේ බ්‍රෝ වටේ ඉන්න සෙට් එකටත් කිව්වා මෙයා මෙහෙම කෙනෙක් මෙයාට බෙහෙත් අවශ්‍යයි මේ කියන දේවල් මෙයාව පව් කරේ තියාගෙන යන්න එපා මේ වහන්සේට මොනවා හරි ප්‍රතිකාරයක් කරලා ගොන් වහන්සේ ඔව් හරිද වහන්සේ නේ ගොනෙක් දැන් අනික ඊටාම ඩේන්ජරස් තැනක මෙයා ඉන්නේ දැන් ඊයේ නඩුකාරතුමිය දුන්නේ සානුකම්පිතව බලා මාස 3ක පරිවාස කාලයක් දුන්නා නැවත වතාවක් කිසිදු අසභ්‍ය විදිහට පරිභව කරමින් වීඩියෝ කරන්න බෑ කියලා මං කිව්වේ ඒක මෙයාට බෙහෙත් ඕන මෙයාට පිස්සු අදම වීඩියෝ එකක් දැම්මනේ මම ඉතින් ඒ පිස්සු හේ කවුද සෝබිතම්බ දැනගනින් ඉතින් මූ ළඟට ආයන අප කොන්දේසි කඩ කළ විතරනේ උසාවියට අපහාස කරලා දැන් ඊයේ නහයෙන් අඬලා හොටු පෙරාගෙන අඬලා ඇවිල්ලා සමාපිල්ල ඔක්කොම කරලා ඇවිල්ලා ආයි වීඩියෝ කරන්නේ නැහැ අරකයි මේක කියලා අදුදේ පාන්දර මේ යකා ගිහිල්ලා බැස්ස ගමන් පටන් ගන්නවා ලෙඩේ මං කියන්නේ ඒක ලෙඩේ අසනීපේ ඒක තමයි කියන්නේ ගෝරිල්ලෝ ඉන්න ඕන කැලේනේ ඔව් කැලේ දෙක තමයි මෙයාට බේරෙන්න එක ක්‍රමයක් තියෙනවා දැන් යාම කියනනේ මම වනගත වෙනවා කියලා අදින් පස්සේ මම නෑ මම වන ඉතින් දැන් මේ රාජාංගනේ බ්‍රෝගේ කටින්ම කොච්චර කියලා තියෙනවද අදින් පස්සේ මම මෙහෙමයි මට අර මහත්තයා කිව්වා මේ මහත්තයා කිව්වා මම සුදත්තත් එක්ක මේ කියවගෙන යනවා වැඩි මේ රාජාංගනේ බ්‍රෝ ඔව් මම අහලා මම දැක්ක දේ බ්‍රෝගේ හොඳ ප්‍රේක්ෂකෙක් නේ ඔව් බ්‍රෝගේ ප්‍රේක්ෂක කියන්නේ මම දන්නවා අපේ තක්කඩියත් මම බලනවනේ හරිද ඉතින් මේ බ්‍රෝ නිතරම කියනවා මම ආයි සුදත්තත් එක්ක පැටලෙන්නේ නැහැ මට අවශ්‍ය නැහැ මේ මට ඔය ඕකුන්ගේ ගැන කියලා වැඩක් නැහැ අරකයි මේකයි කියලා දවස් 2යි උපරිම ඉන්නේ මේක අවුල්නේ දවස් 2යි ඒ කියන්නේ මේ මට ඉතින් මුගේ ඇඳ ගහලා සුදායගේ ෆොටෝ එකක්වත් එල්ලලා තියෙන දන්නේ උදේ පාන්දර නැගිට්ට ගමන් මාව පේනවා භූතෙක් වගේ ඒ ගාගෙන එනවා ඔව් නෑ එහෙම තමයි ලෙඩේ ඇති විහිළු නෙමෙයි තිබුණේ රිසර්ච් වෛද්‍යවරුන්ට පෙන්නන්නකෝ කියන්නේ නැද්ද කියලා ඒක ඔව් දැන්වත් කියන්නේ රාජාංගනේ බ්‍රෝ සිවුරේ ඉන්නවනම් හෝ සිවුරේ නැත්තම් පොඩ්ඩක් නාල කියලා පොඩ්ඩක් නිවි හැනෙයිල සින්දුවක් අහගෙන පාඩු මොකද කමෙන්ට් එකේ අංකල් මොකද කසාදයක් බැඳගෙන පොඩ්ඩක් මං කමෙන්ට් එකේ කියවන්න ටක් ගාලා ගෝරිල්ලෝ දැන්වත් කසාදයක් බැඳලා පැත්තකට වෙලා හිටපන් මේක කියන්නේ වසන්ත ලක්ෂ්මන් කියන්නේ තාගත් තිබුණා අංකල් දැන්වත් කසාදයක් බැඳගෙන පාඩුවේ හිටපන් මේ එතකොට ඔය අමාරු ඔක්කොම හොඳ වෙයි කියලා කමෙන්ට්ස් වල තියෙන ඉතින් ඇත්ත පොඩ්ඩක් අතදා බලන්න පුළුවන් රාජාංගනේ මම නෑ වරුසෙට පව් මම කියන්නේ මට කොච්චර පරිභව කරත් මම පැහැදිලිව කියන්නේ පව් මෙයාට බේට් ටිකක් දුන්නාට පස්සේ මෝ මේ අර පිස්සු බලු රෝගයක් වගේ එකක් තමයි මට හැදිලා තියෙන්නේ සුදායේ මේ දැන් රාජාංගනයාට බෙහෙත් දෙන්න කියලා එක සැරයක් සෝබිත හාමුදුරුවෝ දන ගහලා වැන්දලු කකුල් දෙක අල්ලලා අනේ මේ සෝබිත හාමුදුරනේ මට බුදුහාමුදුරුවෝ වැඩිය වගේ කියලා සෝබිත හාමුදුරුවෝ පන්සලට ගිහිල්ලා සෝබිත හාමුදුරුවෝ මට කිව්වේ මට බුදුහාමුදුරුවෝ වැඩිය වගේ ඔබ වහන්සේ වැඩියම එහෙම කියලා හේයි සෝපිතම්බ දැනගනින් කියලා දෙනවා පවුනේ දැන් බෙහෙත් ඇත්තටම තියෙනවද සුදායි මොනවද මේ රාජාංගනේ බ්‍රෝගේ ලෙඩට බෙහෙත් තියෙනවද මොකද බෙහෙත් නැති ඉතින් බෙහෙත් තියෙනවා වෛද්‍යවරයෙක් නේ බෙහෙත් තියෙනවා ඔව් බෙහෙත් තියෙනවා දැන් වැඩේ තියෙන මෙයාකට කරපු එක බෙහෙතින්වත් අඩු වෙලානේ බෙහෙත් මේ යන්නේ නැහැනේ බෙහෙත් ගන්න ඔය તો ඕනම ලෙඩකට දන්නේ නැහැනේ පිස්සා කියලා පිස්සා හිතන්නේ නෝමල් කියලා නෑ විහිළුවට ගන්න එපා මේකවත් විනා වෙනවා ඒක පිස්සට පිස්සු කියලා තේරෙන්නේ දොස්තර ගාවෙක් දොස්තරවරයෙකුට අඩුතරම වේ දායක සබ් නෑ මේක කීර කිසියක් අහන්නේ නැහැනේ ඒ වටේ ඉන්නේ මිනිසුන්ට තේරුම් ගන්න බැරිද මුට පිස්සුවක් තියෙනවා ඒක තේරුම් ගන්න බැරි නම් ඒ වටේ ඉන්නේ පිස්සෝ ඉතින් ඒක තමයි අපි නිරන්තරයෙන්ම මතක් කරන්නේ මේ යකා බනකට ගියාම මොකද්ද කරන්නේ මේ යකා කියලා කියන්නේ දැන් මේ යකා කියලා කියන්නේ දැන් මේ යකා තමයි ඉතින් මේව තියාගෙන තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණ අයි ඒක හොඳම දේ තමයි දැන් ටික කියනවනේ ගාත ටික මොකද්ද ගෝරිල්ලා බැම්මට කියලා ආය ඕම් බලලා ආ ඉස්සරහා බලාගෙන අර ගාතරික් කියනවා කියන්න ඕන මේ කමෙන්ට් ගහන්නේ උන්ට කියලා ආයිතින් කුණුහරුප දෙකක් කියලා අර ඉස්සරහා ඉන්න සෙට් එකට බන කියලා ඉතින් මේ රටේ ඒම අහන් ඉන්නවා කියන්නේ උණු පිස්සුනේ තමයි අපි වේලාසර මොවක් කිව්වා බනහන්න පිස්සුරෙන්ද ඒක තමයි පිස්සන්ගෙන් බනහන්න පිස්සන්ගෙන් බනහන්න ඉතින් ඒ පිස්සට නෑ වැඩි තියෙන ඌ ෆෝම් කරන්න මේක මෙතන ඉන්න අන්‍යාගමික කරන කට්ටියකුත් ඇතුලේ ඉන්නවා කෝඩ් බෝඩ් දාගෙන වෙනම ගේම් කාර්යයක් සෙට් වෙලා ඉන්නවා අර බාලදක්ෂ සෙට් එකක් පන්සලට පැනලා වගේ මම ඒ වගේ පිස්සු ටිකක් අවිල්ලා මූට සල්ලි දීලා මූව ෆෝම් කරනවා බුද්ධ ආගම විනාශ කරනවා ඉතින් ගොනානි බුද්ධ ආගම විනාශ කරනවා තනි ගේම් එක ඔව් තනි ගේම් එක අර වගේ ටයිකෝඩ් ටිකක් දාලා පන්සලට ගියපු ගමන් උඩ තියාගෙන පිළිගන්නවා. ඉතින් හිතන්නේ මුළු ලෝකෙම මෙයත් එක්ක ඉන්නවා කියලා. පව්. මේ පව්.
මූට වඳිනවා නම් පවක් කරගන්නේ. නැත්නම් හාමුදුරනම මුකුත් නෙමෙයිනේ. නෙමෙයිනේ. ඔව් ඒක තමයි මගේ රාජාංගනේ බ්‍රෝ කියලා. ඔව්. වෙන ඉතින් කියන්නේ ඉතින් ඒ බ්‍රෝ ගැන විතර කතා කරන්නේ. නෑ බ්‍රෝ ගැන අපි පොඩ්ඩක් මතක් කරා. ඊ කට්ටිය ඉල්ල තිබ්බ කියන්නද කියලා. අපි බුදිය වැඩසටහන මම කරා. අපි කරානේ. මෙතින් යාට කතා කරන්නේ. කතා කරලා වැඩක් නෑ. කතා කරලා වැඩක් නෑ. අපි කියලා ඉවරයි. ආයි කතා කරන්න ඊළඟ නඩුවාරේ උසාවියට ආපු ඉඳලා තීන්දුව දුන්න දවසට මෙන්න බන්ධනාගාර ගත කරන ලදී කියලා. එතකොට ආයි බණක් කියන එච්චරයි. එච්චරයි. එතකොට අපි ආයෙ නැවත පොඩ්ඩක් මතක් කරලා දෙනවා. අපි මේ දවස් දැස්සනට කියන්නේ මම අද දා වීඩියෝ එකට මේ කමෙන්ට් එකක් දාලා. කවුද බ්‍රෝ? බ්‍රෝ දාලා මේ කමෙන්ට් එක. ඔබටයි ඕමල් පිට උච්චර තමයි කරන්න පුළුවන් කියලා. මම මොකක්ද මම ගියාද නඩු දැම්මද මම ලෝයස්ලා ඉල්ලුවද මම මොකක්වත් කරාද කියන්නකෝ. ඈ අනේ මේ පව් කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ. අර ඊයේ මම දැක්කා ලයිව් එකක් ඇවිල්ලා තිනවා. දැන් මේ නඩු දිනේට ඉක්මනට ඉවර කරන්න. නඩු දිනේට දැන් හෙට කියන්නකෝ. එන්න කලින් වීඩියෝ දානවා ඉවරයක් නැහැ. මම ඉතින් එකක් බැලුවා අර මගේ යාළුවා එව්වනේ මට. අර රිපීට් කරේ. හේයි හේයි අර ඒක නෑතර පේන්නේ මෙහෙම වගේ එකක් පේන්නේ. වෙලාවට ඇඟිල්ලනේ හේයි අයි කෙනෙක් කතා කරලා අහන්නේ හාඳුරුනේ මේ දා කීපාරක් මේව කරනවද කියලා. ඒක කියන්නද? කීපාරක් හස්තකර්මාන්තිය දෙනවද කියලා අහනවා. කියපු විදිහටම කිව්වනම් තමයි හොඳ. එකේ කාමදුරෝ ඒක ප්‍රසිද්ධ යනවනේ. ඒක ප්‍රසිද්ධ යනවා මේ රාජාංගනේ. හාමුදුරනේ ප්‍රශ්නයක් අහන්න. නෑ කියනවා. ඔව් දැන් හාමුදුරනේ ප්‍රශ්න ඔබතුමාට කැමති ප්‍රශ්නයක් අහන්න. හාමුදුරනේ දවසට කීපාරක් අතේ ගහනවද? ඉතින් බලන්න මේ සිවුරට කරන විනය මොම මේ විනාශය මේ කරේ. මේ hina වෙන්න තොද නෑ ඇත්තටම. නෑ මං කියන්නේ ඒක තමයි. ඉතින් බූට කනට ගහලා ගලවන්න ඕන මේක. ඔව් මදි කිව්ව මදි මුට හරන එහෙම බලන්න. නෑ මං කියන්නේ නැත්ත. මොන විනාශයක්ද කරේ? මේ 2500ක මේ ප්‍රෞಢ ඉතිහාසයක් තියෙනවා මේ හාමුදුරුවෝ කොච්චර මේ රටේ සිල්වත් හාමුදුරුවෝ ඉන්නවද? කොයි හාමුදුරුවෝට කෝල් කරලා ඇහුවද හාමුදුරුවෝ කීපාරක් අතේ ගහනවද කියලා. මේ කොහෙත් තියෙන පකෙක් ඉන්න නෙමෙයි. ඉතින් මූ නිසා තමයි ඒ වහන මිනිස්සු එතනටපත් වෙලා තියෙන්නේ. මූට ගහලා පන්නන්න සිවුරෙන් ඇත්තටම. ඒ වගේ තැනකට බුද්ධඝම පත් කිරීම. බුද්ධඝම නෙමෙයි. බෞද්ධයන්ව පත් කිරීම කියන්නේ. ඔය අහන්නේ බෞද්ධයෙක් නෙමෙයි. නෑ ඔය අහන්නේ බෞද්ධයෙක් නෙමෙයි. උන්ට ඕන මේක විනාශ කරන්න. ඒ බෞද්ධ ඒ කියන්නේ බෞද්ධ ආගමට ගහන්න ඉන්න එවුන්ට මේ වගේ ගොනෙක් හොඳ රුකුලක්. ඒ කියන්නේ මේ වගේ මිගිට්ටුවත්තේ ගුණානන්දලුව කැප්පෙටිපොළ මොකද උන් අංකෙ ගොඩාක් කියනවා. ඒ පරම්පරාව. ඒ පරම්පරාව ගෝරිල්ලෝ හැදුන්නේ නෑ කො කුමාරප කියන. ඒ පරම්පරාව ඉතිහාසයක් දන්නවත් දන්නේ නෑ මේක. කතා කරලා වැඩක් නෑ. පව් රාජාංගනේ බ්‍රෝ නැවත කියන්නේ දැන්වත් නාල කියලා පාඩුවේ පොඩ්ඩක්. ඔව් තමුසේට ආයි මහාන වෙන්නත් බෑ. කිසිම නිකායකින් ගන්නෙත් නෑ තමුසේ. තමුසේ නිකන් අර මොකද්ද නමක් තිබ්බා අනුරසෝනිමල්ද සපුමල්ද මොකද්ද කියලා. ඒ නමින් රස්සාවක් කරගෙන හිටපන් කොහෙරි ගිහිල්ලා දැන්. ජොබ් තියෙන ඕන තරම් ලංකාවේ මිනිස්සු ආව පිළිගනියා. දැන් මුන්ට රස්සාවක් නෑ. ඉතින් බෑට රස්සාවක් කරලා හම්බ කොල්ල කාපු එකෙක් නෙමෙයි කවදාකවත් සිවුර විකුණන් කාපු එකෙක් මෝ. ඒක තමයි හොඳ හරිම දේ. සිවුර විකුණගෙන කාපු දෙක. ඒක නෙමෙයි. දැන් සිවුර විකුණන්න අයිතියක් නැහැ. අයිතියකුත් නැහැ. අනිත් එක වටේ ඉන්න ගොන් හරට්ට කියන්නේ බාලදක්ෂ සෙට් එකක්ද ඔයද පන්සලට එනවා ටයිකෝ දාගෙන තාට්ටේ. පරෙව් ටිකක්. ඔව් අර බාලදක්ෂ මේ සෙට් එකක් ඇවිල්ලා පන්සලට ඇවිල්ලා උන්ටත් කියන්නේ පව් මේ මනුස්සය තවත් අමාරුවේ දාන්න එපා ජොබ් එකක් කරගෙන පාඩු. දැන් මට කීප දෙනෙක් කිව්වා ඔය ඩිස්සිලේත් එක්ක ඔය කොළඹ එහෙම ඇවිල්ලා හිටියා මොන වේදෙද්ද කියලා කතා කරලා වේද මහත්තයෙක් මං කිව්වා සුදත් ඔයා කතා කරන්නත් එපා මොනවත් එයා ගැන දැන් එයාට මම කිව්වා එයා රාජාංගනේ හාමුදුරුවෝ ඔක්කොම මින් ඉදිරියට සුදත් මහත්තයාට මූ කියන්නේ නැහැ කියලා ටික දවසක් කියලා වේද මහත්තයා කියපු කෙනත් නැහැ ඔන්න මූ පැටල දැන් ඊයේ පෙරේදා අර ෂාන් කවුද අපේ ෂාන් ගණේකොට එහෙ ගිහිල්ලා කතා කරලා කො සුදත් අයියා වගේ මුකුත් ගහන්න එපා එයා ගහන්නේ නැහැ කියලා කිව්වා මේ මුකුත් සුදත් අයියාට විරුද්ධව කතා කරන්නේ නැහැ කියලා කිව්වා දැන් මම ඊයේ පෙරේ ෂාන් මං කෝ අන්න අර ගෝරිල්ලන් වැඩක් නැහැ සුදත් අයියා ගැන කතා කරලා කීනද ඉතින් මං යන එකයි විශ්වාසයක් තියන්න බෑ ඉතින් සුදා ඒ කියන්නේ පාවලා දෙනවා ඒක පිස්සුවා ඒකත් පිස්සු පිස්සු තමයි ඌට පිස්සු එක කෑල්ලක් ඒක සුනිල් තමසට පිස්සු සුනිල්ද නම සුනිල් කොහෙද තමයි සුනිල් බ්‍රෝ කියන දේ හොඳට අහගෙන මේකත් බලන්න මන්ද මේ කමෙන්ට්ස් වලුගේ නම දාලා තිබ්බේ කවුද සුනිල්ද ඔව් සුනිල්ට කියන්නේ කවුද ගහලා තිබ්බනේ කවුද බලංගොඩ කවුද අර හාමුදුරු කස්සපද අන්න කස්සප එයා ගහලා තිබ්බා මේ එයාගේ නම මේකෙන් අමතන්නේ කියලා මම මම සුනිත සෝපාක දුන්න මොකක් නමක් තිබ්බා සුනිත සෝපාක මොකක් කරුණ නමක් තිබ්බා සුනිත වානේ මම නම් ඉතින් අර සුනිල් කියනනේ මට ළඟ අර මේ රාජාංගනේ බ්‍රෝ අපේ වීඩියෝ දාන ජනකින් බලනවනේ ඔක්කොම බල ඉතින් කහ ඊට ඊයේ කියනවා මූට වෙපන් එකක් දීලාලු වෙපන් එක දෙන්නම් වගේ අහන්න දත් මැදලා හිටා වෙපන් එක දෙන්න එනකම් මේ සුදායි දැන් ඔය මේ රාජාංගනේ බ්‍රෝ ගැන ඇති කතා කරා මේ සුනිල්ට පාඩුවේ ඉන්න දෙමු සුනිල් පාඩුවේ ඉඳී විකලා සුනිල් දැන් ඉතින් මේ ඔය වත්තේ තියෙනවනේ අපි අරන් දීපු ඉඩම තියෙනවනේ මම අරන් දීපු ඉඩම මම අරන් දීපු ඉඩම තියෙනවනේ සුනිල් තමසේ මට කිව්වා මගේ නමින් ලියා ගන්න කියලා මං කිව්වා නෑ මගේ නමින් ලියා ගන්න මං කැමති නෑ කියලා මතක සුනිල් තමසේට මතකද සුනිල් සුනිල් මතකද ඔව් ඉතින් ඒ නිසා මේ තමසේ දැන් තමසේ ඒ ඉඩ කාට තියෙනවා මයියොක්කො ටිකක් මොනවා හරි බදාගෙන කාලා බුදිලා හිටපන් සුනිල් තරමක් ඇඳ ගනින් බෑබැයි
ඔව් නෑ ඇත්තටම යුරේ ඉන්න අයිතියක් නැහැ. නෑ මෙහෙමයි සුදායි අපහාස කරනවා නෙමෙයි. අපහාසනේ ඇත්ත කතා කරන්නේ. ඕනෙක ඕන කමෙන්ට් එකක් ගහපන්. ඔව් නෑ ඒක තමයි. මම කියන්නේ රාජාංගනේ බ්‍රෝ. ඔයාට නැවත කියන්නේ දැන්වත්. බ්‍රෝ නේ සුනිල් බ්‍රෝ. රාජාංගනේ නේ සුනිල් බ්‍රෝ කියමුකෝ. සුනිල් ඔයාට දැන්වත් කියන්නේ නාල කියලා පිළිවෙලකට මෙතන පොඩ්ඩක් ඒ කියන්නේ පැහැදිලිව හැබැයි ඒකට ලයිව් වෙන්න එපා. උදළු අරන් එහෙම අත උස්සන්න එපා. එතකොට අර තක්කඩිය ගහන ඔන්න කළුයි කියලා. තක්කඩිය තමයි ගහමුදරක් ගෙවේ. හරි ඒකත් මම තක්කඩියෙත් දන්නවද? අර මේ මල්ලි මම දන්නේවත් නැහැ. කතා කරලවත් නැහැ. මම මේ මල්ලි ගොළුද කොහෙද නේද? ඌ බොරු කිව්වේ මට ගොළු කියලා. ආ බොරුද කියලා. අඩ ඔබ අමු තක්කඩිය කියලා. අමු තක්කඩියෙක්. ඔව් අමු තක්කඩිය. ඌ ගැන මම දන්නවා කලින් ඌ එහෙම කියන්නේ මම දන්නවා ඌ මේ බොරුවක් කියලා. ඇම්ඩෙක් කියලා. මේ හරි අපිට රාජාංගනේ බ්‍රෝත් ඉවරයි සුනිල්ගෙත් ඉවරයි. ඔන්න අදිපස්සේ රාජාංගනේ බ්‍රෝ එක්ක සුනිල්. තමසේ ගැන කතා කරන්නේ අදිපස්සේ කතා කරන්නේ ඊළඟ නඩුවාරෙන් පස්සේ. පස්සේ ඔව්. එතකන් තමසේ මයි ඔක්කඩියක් වෙලා හැබැයි ලයිව් වෙන්න එපා මේ උදල් අරගෙන. ඔව්. ලයිව් ආවට පස්සේ ඊට පස්සේ මං එනවා උදළු මිට අරගෙන. මිට අරගෙන. මේ හරි ඒ කතාව හරි. දැන් දේශබන්දු දෙන්න කෝන්න අමතක කරන්න බෑ. අද නැවතත් උසාවියට ආවා. නැවතත් අප්‍රේල් 10 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගත කරන ලදී. ඒ වගේමයි මර්වින් සිල්වත් නැවතත් ආවා ඊ උසාවියට අප්‍රේල් 9 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. එතකොට මිරිස් කුඩ්ඩට 26 වෙනකන් ඌ සැඟවී සිටින ලදී. සීනිකමක් දන්නේ නැහැ. සීනිකම කියලා අඹරනවා ඉතින්. ඊයේ චාමර සම්පත් අඹරලා නෙමෙයි කොටලානේ තියෙන්නේ. ඌ කොට ඒකනේ අපිට වැරදිලානේ කිව්වේ කොටලා. අපි වීඩියෝ එකේ හරියට දැක්කෙත් නැහැනේ. අපි මේක දැන් බලලා ගියා. ඉතින් දීලා කොටන්න ඕනේ. අරගේ. ඔව් මිරිස් ගෑවුණත් ඇති මේ ඒ ගැන. හරි ඒ මේ සුදායි දැන් දේශබන්දු දෙන්න කෝන්ලට. දැන් අපි කිව්වට ඌට පේන්නේ නැහැ නේද? ඌට පේනවද ඌගේ මල්ලි? නෑනේ. ඔය කියන්නේ චාමර සම්පත්නේ. ඌගේ මල්ලි බලන්න කන්නඩියක් ඉස්සරහට යනවා. ආඩේ මල්ලි ඉඹ ඉන්නව නේද? ඒ මල්ලි. ඔව්. නැතු ඌට පේනවද මල්ලි? නෑනේ මල්ලි. නෑ ඒකනේ. අයියට පේන මල්ලි මට පේන්නේ නෑ. ඌ අයියා වගේ දැඟලුවාට ඌගේ එකම සහෝදර මල්ලි පේන්නේ නෑ ඌට. ඔව් එකම සහෝදර මල්ලි. ඔව් සහෝදර මල්ලි. කිසිම සපෝට් එකක් නැල්ලු මල්ලි කිව්වා. එච්චර ඉරෙදලා ඉන්නවා කිසිම සහයෝගයක් නැල්ලු මල්ලි කිව්වා. සුනිල්ගේ මල්ලි ඉන්නවද දන්නේ නැහැ. සුනිල්ගේ මල්ලි අම්මට සුනියමයි. සුනිල්ගේ මල්ලි. හේ ගානකට මෙහෙම වෙනවා. ඔව් ගොරිල්ලා මල්ලි. හරි. සුදා නම කියෙන්නේ නැහැ. නේ ඇත්තටම දැන් දේශබන්දු හරි ඔන්න කවුද මයිවින් සිල්ලගේ දැන් අරයාගේ 10 වෙනිදාට මෙයාගේ 9 වෙනිදා වෙනකන් රක්ෂිත බන්ධනාගාරගත කරන දැන් ඊළඟ පාරාවත් දෙන්න ආයෙ ඇතුලේ අවුරුද්ද සමරන්නේ ඇතුලේ. ඔව් කනා මුට්ටියම ගැව්වා කියලා ලේසියිද. සුදායේ අර මම මුලින්ම පටන් ගත්ත ගමන් කිව්වේ තමන් වපුරපු දේ තමයි තමන් රැගෙන යන්නේ. නෙලා ගන්න එපා රැගෙන යන්න නෙවෙයි නෙලා ගන්න. අර ඉතින් වපුරන දේ නේ අරගෙන පිටිය වපුරම අරන් නෙලා නිස්සෙල් ඇඹිලි පිටියේ. ඔව් එහෙම තියෙනවා. ඒ කියන්නේ දැන් අපි දෙයක් කරොත් ඒ දේ තමයි අනිවාර්යයෙන්. ඒක සුදායේ මොන දේවල් ඔය සුනිල්ගේ ගමන් මග අපි කිව්වා. සුනිල්ගේ ගමන් මග වේලාසනම කිව්වා. දේශබන්දු දෙන්න කොන්ටත් ඔයා මම ඒකත් වේලාසන එයාගේ මූණටම කිව්වා. කිව්වනේ. සුදායි ඕගොල්ලෝ ඇවිල්ලා ඇත්තටම දැන් මේකේ වයසත් එක්ක බලද්දි යමක් කමක් තේරෙන අඩි කිහිපයක් ඉස්සරහා අඩි කිහිපයක් පොළොව යට පේන මිනිස්සුනේ. එතකොට මේ දේවල් ඒ ඉව කියන දේවල් බොරුවක් වෙන්න බෑ. දැන් පොළොව යට පේන්නේ නැහැ සම. ඒ දැන් පේනවා දැන්. දැන් පේනවා. මේ ඊයේ පෙරේදා පේන්නේ නැතුව බං කොම් පේනවා කියන්න එපා. සියල්ල දත් වෙන්න එපා. ළඟදී ඉතින් අපිට අරින්නේ තාමත් ඉතින්. අපිට ඉතින් අරින්න. අපි නැත්තම් මේකේ බෑනේ. අර සුදායි පටන් ගත්තාන් කිව්වේ සුදා නැත්තම් මේකේ මොකුත් බෑ. හරි. ඒ ගැන කියද්දි මේ මට ඔයාගෙන් අහන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. මාස් දැන් මම මෙතනට එන්නේ සුදායේ සියල්ලට ඉහලින් එකයි කොම්බුවේ නිවුස් ටික බලලා තමයි මම මෙතන වාඩි වෙන්නේ. ඒ දෙකේ බලලා තමයි මම පචයක් හරි මෙතන කියනවා නම් කියන්නේ. ඒ දෙකේ යන දේවල් තමයි මම කියන්නේ. ඊයේ මම දැක්කා එක්කෙනෙක් කියනවා වගකීමෙන් කියනවා සුදත්තට පිස්තෝලයක් තියෙනවා. ගන්න එක. පිස්තෝලයක් තියෙනවා කියලා. මේ මොනවද මේ පුහුණුවක් දීලා තියෙනවද? පුහුණුවක් දීලා තියෙනවා. ඔව්. හොඳට පුහුණු වෙච්ච අවියක් තියෙනවා මාගාව. එහෙමද? ඔව් මට සිත්. දැන් ඇත්තට දැන් වගකීමෙන් කිව්වා නම් ඇතිනේ නේද? මම වගකීමෙන් කියනවා හොඳට පුහුණු වෙච්ච මගේ අවියක් තියෙනවා. හොඳ පුහුණුව ලැබපු. ඔව් කියනවා කියලා. ඔව් පෙන්නන්නද? ඉන්නකේ එහෙනම් ඉතින් ඊයේ අර මහත්තයා කිව්ව කතාව හරිනේ. හරියට හරි. මේ මහත්තයා ඊයේ කියනවා බොහොම වගකීමෙන් කියන්නේ අර නලින්ද ජය දෙපාරක් විතර රිපීට් කර කියනවා. ඔව් වගකීමෙන් කියන්නේ ආයුධයක් දීලා තියෙනවා මෙහෙමයි පුහුණුලත් අවියක් දීලා. ඔව් කොහොමද එහෙම දෙන්නේ අරකයි මේකයි කියලා ඊයේ කිව්වනේ. ඇත්තටම කොහොම ඒක? පොඩ්ඩක් කි. මොකද්ද? හරි හරි. අයි පුහුණුලත් අවියට පෙන්නන්න. මෙතන මේ සිප් එක අරින්න මට තියෙන අවිය පෙන්නන්න. ඉතින් සිප් එක අරින්න එපා මෙතන මේ කැමරා තියෙනවා. ඉතින් මගේ ගාව තියෙන පුහුණු අවිය මම පෙන්නන්න දැන්. අවුරුදු 58ට හොඳ පුහුණුවක් තියෙනවා. කොහොමද වනන්නේ ගින්ද මන්ද ඔක්කොම. වෙඩි තියෙන තැන් මොකද්ද? ඒ ඔක්කොම කියන්නද? හරි ඉතින් කියන්න හරිද ඉතින් මෙතනදී සිප් එක අරලා අවිය පෙන්නන්න හදන්න එපා. අවිය මේ ලාල්ලා අයියේ මෙන්න මාරඩෝ. මේ තියෙන්නේ අයියාගේ
අයිය ඒ තියෙන්නේ මම අත්ත ගන්න එපා 58 පුහුණු අවිය ඔබ තිද්දේක අත්ත තියන්න එපා එතකොට දැන් මේ නිවුස් වල කියපේව ඇත්තනේ මොකද ඔබ මෙතෙන් මේ ලයිට් උප්පත් වෙනවා තේරුණාද සෙල්ලම් දාන්න එන්න එපා හරි සෙල්ලම් ගන්න හරි මට චුට අල්ලන් දෙන්නකෝ අල්ලන්න හරි දෙන්නම් නෑ ඇයි අයියගේ අවිය කොයි අවියද ඕනේ මේ අවිය ඕන මේ අවියද ලයිට් අත රතු පාට අවියක් තිබ්බේ ඒකද මේකද මේ මේක ගැන කියලා තියෙන්නේ බොහොම වගකීමෙන් කිව්වේ ඉතින් වගකීමක් තිබිලා වගකීමක් දන්න කියනුම් ඕන වගකීමක් ඇතුව කතා කරන්න වග කියනවා නම් දැන් වග කියනවා නම් දැන් අපි කියමු ලබන සතියේත් ඕක ඇහුවා කියලා මාධ්‍ය හමුවේදී උණ්ඩ ගඳ එන්නේ නැද්ද කොහෙද ගහලා තිබ්බේ අර අහවල් එක අස්සේ ප්ලාස්ටික් සෝද හරිද දැන් වගකීමෙන් කියනවනම් දැන් හරි අපි කිව්වද ලබන සතිය අර ගෝතෙක් ඇවිල්ලා අහලා ඌ ක්ෂණිකෙන් ඊට පස්සේ ගිහිල්ලත් යන්න ප්ලාන්ට් එක ප්ලාන්ට් එක ඔව් සියල්ලට උඩින් ප්ලාන්ට් එක ඌ ඇවිල්ලා ඌ ආවට පස්සේ ඊට පස්සේ මේ තව ලයිට් බැටරි බැහැලාද ඔය නෑ හරි පතේ පත් වෙන දැන් මට තියෙන මේ ටාගට් එක ගන්න පුළුවන් ඔය නල්ලට ගහන්නේ මට ටාගට් එක ගන්න බෑ මොන ඔය නල්ලේ තියෙන්නේ නල්ල තියෙන්නේ මගේ නල්ලනේ තියෙන්නේ හොඳේ නල්ලේ කොටලා තියෙන්නේ නල්ල කොටලා ඉතින් කොහොම හරි දැන් වක්කීමෙන් කියපු දේ අර මේ YouTube එකෙන් ගන්න අර ට්‍රැෆික් ලයිට් වලට බහින්නේ ආයා ඔව් දැන් ඌගෙන් ඇහුවොත් ලබන සතියේ පොඩ්ඩක් ඉන්නවා දැන් තමුසේ කිව්වා නේද වක්කීමෙන් කිව්වේ කියලා ඉතින් මට කොහෙද රාජ්‍යයෙන් දීලා තියෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් සුදාට වෙපන් එකක් දීලා තියෙන කොතනද වගකීම ඇතුව කියන්නේ කොතනින්ද දැක්කේ ඉතින් සුදා එහෙම කියනවා දැන් මේ මිනිස්සු අර කැබිනට් ප්‍රෙස් එකක් අස්සටම ගිහිල්ලා නලින්ද ජයතිස්ස මැතිතුමාගෙන් ඉතින් අහනවනේ වගකීමෙන් කියන්නේ කියලා ඉතින් කියනවා වගකීමෙන් කියන්නේ ලයිට් පත් වෙන එක ගැනද කියන්නේ දමිත් ප්‍රශ්නේ තියෙන්නේ මේකේ ප්‍රශ්නේ හරියද තියෙනවා තා පොඩුවට නලට තියන්න හරියද මේ දැන් ඉස්සර මාධ්‍ය හමුවල් වලට එන්න ප්‍රමිතියක් තිබ්බා ඔව් හරිද ඒකට මාධ්‍ය වේදීන් ගන්නේ ඔව් හරිද ඒකට ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් මාධ්‍ය වේදිකයෙක් කියලා නිකුත් කරන ID එකක් තියෙනවා හැඳුනුම්පතක්. එහෙම නැතුව කොල්ලයි බල්ලයි මේ කැමරා මෙහෙම කරගෙන වටේ ගියට පේමන්ට් ගාන යන ට්‍රැෆික් ලයිට් ගාන එක වගේ ඒ ඌ විතරක් නෙමෙයි. එහෙම ගන්න බෑ. දැන් මම දන්නේ ඇයි මේ ආණ්ඩුවෙන් එහෙම කොල්ලයි බල්ලයි ඇවිල්ලා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න කියලා. එහෙම නලින්දලත් මට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කරන්න කියලා. ඒකට පිළිගත් ආයතනයක් තියෙනවා මාධ්‍යවේදියෙක් කියන්න හඳුනා ගන්න රජයේ පෞද්ගලික දෙපාර්තමේන්තුව වෙන්නේ මේක කරන්නේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඒ අවස්ථාවට සහභාගී වෙන්න පුළුවන් ඒ කියන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කරපු හැඳුනුම්පතක් තියෙන්න ඕන. එහෙම නෑ. ඉතින් ඒක අපේද වැරද්ද? මේ ආණ්ඩුවේනේ වැරද්ද. ඔව් ඉතින් එහෙම කෙනෙක් එක ගොන්හාල් පාරු ගහන ප්‍රශ්න වල උත්තර දෙන්න. ඔව් දැන් හරි ප්‍රශ්න නම් කමක් නෑනේ. නෑ ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නයක් කියමුකෝ අපි. ප්‍රශ්නයක් නේ. ඔකට පිළිතුරු ලැබෙනවනේ. ලැබෙනවනේ. ඔව්. දැන් ලැබෙනකන් ඉන්න බෑනේ දැන්. ඇදගෙන යන්න එපා. දැන් අර එක පරේක් ඇවිල්ලා කියනවා අර සියල්ලට උඩින් එහුව පරයා ඌ කියනවා උන්ගේ කුම ජාතක වැරදිච්ච උනොතන තියෙන්නේ. ඒකනේ අර ජුම්ගල් කෙටු ගන්නේ. හරිද? එතකොට ඌ එල්ල කියනවා මේ සල්ලි ගියේ ඩබල් පොකට් එකකට. මොකද්ද ඒ තේරුම ඩබල් පොකට් එකට කිව්වා? ඩබල් පොකට් එකේ කියන තේරුම ඉතින් රටේ ජනාධිපති ඒ දැක්කද තේරුම? දැන් කොතනටද මෙතන ගහන්නේ කොතනද කියන එක දැන් මට තේරෙනවා. ඒකට මාලිමාවේ ඒ මොහොතේ මැතිවරණේ මැති කියනවාට කොකුඩු වෙන්න ටාගට් ගහන්න පුළුවන් හරිද? මේ මැතිවරණ වෙලාවේදී views කොහොමද ගන්න පුළුවන් කියලා ඒකේ තියෙන මැතිවරණ රැස්වීම වල පස්සේ ගියා views ටිකට. ඔව්. අන්තිමට මෝ හිතන් ඉන්නවා මම තමයි පොර අම්මට උඩුව අර ඌත් ඇවිල්ලා මේ මොකද්ද මේ මහන වෙලා හිටපු කින්නර ගොරිල්ලා වගේ. එහෙම? ඔව්. ඉතින් ඒ පිම්බත් කාපුන්ට ඕක වෙනවා. ඔය වගේ කසකසඩේ. වැදගත් විදිහට මහන වෙච්ච ස්වාමීන් වහන්සේලාට නෙමෙයි මම මේ කියන්නේ. අර වගේ කාලකන්නින්ට වෙනවා ඒක. අනික ඔයාට සල්ලි වැටුපක් ලැබෙනවා. ඒ වැටුප ඔයාට ලැබුණට පස්සේ ඔයා මොකටද ඔයා ගාව සල්ලි තියෙන්නේ මොකක් සඳහාද? මගේ ඉදිරි වැඩ කටයුතු ටිකට මගේ පෞද්ගලික මොන හරි දේවල් කියන්නකො මගේ අඩුපාඩු ටිකක් කරගන්න. මේ දේවල් වලට වගේ ලයිෆ් එක ගෙනියන්න ලයිෆ් එක ගැන කෙටිම කිව්වොත් ඒ හරියම්මන්ට කිව්වොත් ඒක තමයි මගේ. හරි. ඔයාට මාසෙකට අපි කියමු නිකන් උදාහරණයක් ලක්ෂ 15ක් 20ක් හම්බ වෙනවා. එතකොට ඔයා මොකීද යන්න එන්න ඕනේ? එහෙම හම්බ වෙනවා නම් මං අනිවාර්යයෙන් හොඳ වාහනයක් කරගෙන යනවා. එතකොට එහෙම ඒකටනේ කියන්නේ Tamanට කොම්ෆර්ට් ලයිෆ් එකක් ගෙනියන්න කියන්නේ. එහෙම නැති එකෙක් බස් එකේ එල්ලිලා ගිහිල්ලා දවසේ මොකක් හරි කරන ඒකට මොකද්ද කියන්නේ? කුණකම සහ පව්කාරකම. පව්කාරකම. ඒත් කමන්නේ පව්කාරකම කරගහගෙන යනකොට අනිකා ආතල් එකේ පොෂ් විදියට ඉන්නකොට
ඌට ඉරිසියයි. අපි මොකද්ද කරන්නේ? ඉරිසියාව ක්‍රෝධ රෝධ හටගන්නේ විනාශයටයි. අපි මොකද්ද කරන්නේ? දැන් මම ඉතින් අපි මොකද්ද කරන්නේ යකෝ? හිටපල්ලව අපි වගේ ආතල්ලේ ගිනේ. නෑ මට තියෙන ප්‍රශ්නේ වගකීමෙන් කිව්ව එක කොහොමද වගකීමෙන් කියන්නේ? අනේ මන් දන්නේ දැන් දැන් මං ආසයිනේ මේ රටේට පෙන්නන්න වගේ ෆැමිලි එක අපි ඉන්න ආතල්ලේගේ ඉතින් ඔක්කොම පෙන්නනවනේ. ඉතින් ඒකටත් ඉරිසියලු. ඒක ඉතින් එහෙම මොකද්ද අප්පා මේ නේ දැන් අපේ කර්මත් මගේ කර්මතින් කී දෙනෙක් ගිහිල්ලා ඔයා ගොඩ වෙලා ඔයා කී දෙනෙක් දැකලා ඇද්ද? ඔව් මේ මෑත කාලෙත් හැමදාම හැම එකම රේනවනේ. ඒතර මගේ වැරද්දෙන්දී ඒක තමයි මම වැරද්දක් කරලා තියෙනවද? දැන් ඔයා කියන්නේ ඔයා මගෙන් යනවා. ඔව්. ඒතර ඔයා ගිහිල්ලා දැන් ඔයා මට දැන් මේ channel අපි ප්‍රෝග්‍රෑම් එකේ අපේ මේ concept එක අනුව ඔයා මට මෙතන මේ විදිහට අපි යන්නේ. එතකොට ඔයා දැන් මම එන්න මෙතන. දැන් මම කලා භූමියකේ සංගීතය ඉගෙන ගන්නවා ලක්ෂ්මන් විජේසේකර සර්ගේ. අනිවාර්යයෙන්. හරිද? දැස දෙපාලන් දැන් මතකයි. ගිගිරි සරින් මා කැඳවා නොතැවෙන් සිව්සිය ගෞදුර ඇදෙන ලෙසින් සෝක සුසුම් නොහෙලන් අන්න මගේ සර් හරිද? එතකොට ආනන්ද වීරසේකර ආනන්ද වීරසේකර අනිස් හරිද? ආජු තපර ලාහිලා බීජු අන්න එතකොට තමයි මතක් වෙන්නේ. හරිද? එතකොට පසු කාලීනව ඒගොල්ලෝ කලාකරුවෝ මම ගෝලෙක් ඊට පස්සේ පසු කාලීනව අපි හම්බ වෙන්නේ එකම ශ්‍රේෂ්ඨේ. එතකොට මම කලා ශ්‍රේෂ්ඨයේ අධ්‍යක්ෂකවරයෙක් නළුවෙක් එකී මෙකී නොකී තැන් වල ඉන්නවා. ඉතින් හම්බුණා සුදා කොහොමද බං? මං කියලා සර් මෙහෙමයි සර් මෙහෙමයි ඉතින් අවුලට සර් කියන්න මොන මගුලක්ද මට සර් කියන්නේ. ඉතින් සර් මගේ සර් නේ. ඔය ඉතින් ගුරුවරයා. ඔව් එතකොට දැන් ඔයා මෙතනින් ගියාට පස්සේ දැන් පාරේදී හම්බුණා මොකද්ද කතා කරන්නේ? සුදත් අයියද? නෑ මගේ බොස් නේ. එතකොට ඊට පස්සේ ඔයාලට කියන්න පුළුවන් නෑ. ඔයා මගේ බොස් නෙමෙයිනේ දැන්. එහෙම කියන්න බෑ මට. ඔයාට බැරි. එහෙමයි ඉන්නවා. ඉන්නවා. මතක් කරේ ඒකයි මාතෘකාවට යන්න. මාතෘකාව ඉතින් නැත්තක් තියෙනවා කුඩු වෙන්නේ. මට අන්නේ මට චුට්ටක් දෙන්න දැන්වත් අත ගන්න. අත ගන්න ආසයි නේ. ඔව් ආසයි කියලා පාටේකට මං ආසයි. එක පාට මත ගාලා තියෙනවා. දැන් ඉතින් නෑ ඇත්තටම ඔන්න මේක තමයි ඔන්න කට්ටියට ලොකු ප්‍රශ්නයක් කළා තිබ්බ සුදාට දැන් ආරක්ෂාවත් පෙන්වන්න වෙයිද දන්නේ නැහැ නෑ හැම එකටම රෙද්ද වෙන්න බෑ ඉතින් මගේ බිජ්ජත් පෙන්වන්න කියලා කියන්නේ සුදාට බිජ්ජත් තියෙනවා බිජ්ජත් මම වක්කීමෙන් එන සුදාට බිජ්ජත් තියෙනවා නෑ ඉතින් බලන්න බිජ්ජ පෙන්වන්නේ බෑ කියනවා කියලා ඒකට තියෙනවා කියලා පෙන්නු හැකියි මෙතන ෂිප් එක ගාලා බිජ්ජ පෙන්වන්න ඊට සුක්කියොත් නෑ මම වක්කීමෙන් එන සුදාට බිජ්ජක් නෑ අම්මර දෙපාරම පෙන්වන්න ඉන්න එතකොට ඈ හැම බිජ්ජම පෙන්වන්න නෑ ඒවට උත්තර බඳින්න ඕනේ නෑ දැන් අනිවාර්යයෙන් මේ මතක තියාගන්න තමන්ගේ ටාගට් එකට යනකොට දෙපැත්තේ ඉඳලා බුරණ බල්ලන්ට එක්ක ගුන්ට ගල් ගහ උන්ට පයින් ගහ මේක යන්න බෑ මේක ඇති අපරාධයක් මේ අපි කරන්න යන වැඩ කඩා කප්පල් කරන උන් සත පහක දෙයක් කරන්නෙත් නෑ සත පහක දෙයක් කරන්නේ නෑනේ රුපියලක් දෙන්නේ බලු කපුටු දානයක්වත් දෙන්නේ නැති 70 කරන උන්ට ඇඟිල්ල දෙක් වෙනවා පට්ට හොරු මේ පට්ට හොරු නැත්තම් අර නලින්ද හේවගේ කිව්වේ කුඩු විකුණලා හම්බු කරලා channel එකක් දාලා තිනවා කියලාකෝ අන්න එතනට තමයි මට එන්න ඕනේ හොයන්න ඒක අර වගේ ප්‍රෙස් වල අපි හැමදාම ඔය තියෙන උකුස්සා කියයි CIA ඉතින් හොයපල්ලකෝ අපි නෙමෙයි කිව්වේ දැනට ඉන්න නියෝජ්‍ය ඇමති නලින්ද හේවගේ කිව්වා කුඩු විකුණලා channel එකක් දාලා තිනවා කියලා ඔන්න හොයපියව කවුද මේ කුඩු විකුණලා ෆයිල් එක දාපු මොක්කුද නැත්තම් අපිට කියපියව ඒ විදිහට ඉතින් නෙවෙයි අර කවුද මේ මෙහෙම කර කර මයික් එකක් පෙන්නෙමින් අර කවුද ඒක පුරන්න දාන්න කවුද මේ රංජන් රාමනායක කියන්නේ මේ තියෙන කුඩු channel එක කියලා දැන් ඒකේ කවුද ඉන්නේ දැන් ඔබතුමා දන්න විදිහට කවුද ඉන්නේ ඔබතුමා දැන් මල්ලි ඔයා බාපමින් ගෙන අහන ඔයා කුඩු ගේන්නේ කවුද කියලා අහන්නේ නැහැ ඇයි මල්ලි දැන් මේ කුඩු ගේන අය ගැන අහන්නේ නැත්තේ ඇයි මල්ලි දැන් මේ කුඩු ගේන එක සම්බන්ධයෙන් කතාවක් අද දවසේ ආවේ නැහැ කුඩු අය ගේන අයගෙන් පඩි ගන්න කුඩු ගේනව අහන්නේ නැහැ මල්ලි මොකද ජොබ් එක නේ තියෙනවා උඹට මලක සාක්ෂි දෙනවද ඒක ඉන්නවා කියලා මල්ලි වෙලේ සුදාගෙන් කවුද මල්ලි කිංස්බරි එකේ ගත්තේ ලක්ෂ 25 දන්නවද ඒක ඔයා ඔයගොල්ලෝ ඒව දන්නේ නැහැ තමුන්ට අවාසියව දන්නේ නැහැ මල්ලි ඔයා නේද අවාසියව ගානට මග අරිනවා මල්ලි කෙලින්ම යා ඉතින් අපි නෙමෙයි කියන්නේ ඉතින් එයා පෙන්නන්නේ දැන් මම ගිහිල්ලා CID එකට පැමිණිල්ලක් දානවා මෙහෙම නලින් දෙහෙවගේ කිව්වා මේ කවුද මේ අපරාධකාරයා කවුද ඒ channel එකක් අයිතිකරුවෙක් හැටියට ඉන්නේ කවුරු කුඩු විකුණුද මේ විකුණලා හම්බ කරපු channel එකක්ද කරුණා අපරාධ පරිශීලන දෙපාර්තමේන්තුව හොයන්නේ අනිවාර්යයෙන් අධික ඒගොල්ලෝ හොයන්න එපා රාජ් මේ නියෝජ්‍ය ඇමතිවරයා කියලා තියෙන්නේ කියපු දෙයදී නියෝජ්‍ය ඇමතිවරයා කියලා තියෙන්නේ ඒක තමයි අනුන්ගේ පුකේ ඇඟිලි ගහන්න ඉස්සෙල්ලා තමන්ගේ පුකේ ගහලා පරාලණිය බලපයි යකෝ ඔක්කොර විසිල්ල අපි කුඩු විකුල්ලා නැහැ අපි බඩු විකුල්ලා නැහැ මුකුත් නැහැ එච්චරයි
එච්චරයි කියන්නේ. ඔව් එච්චරයි කියන්න තියෙන්නේ. ඒ ටික තමයි කියන්න ඕනේ මේ අර වගකීමෙන් කිව්ව කතාවට මට hina ගියා මේක දැක්කම ඇත්තට මම හිතන්නේ ඇත්තටම වගා එකක් තියෙනවා කියලා. මං කියන්නේ නැවත වතාවක් බල්ලෝ මේ බුරණ බල්ලන්ට මේ ෂොට් එක දෙනවා නම් දෙනවා එකපාර ෂොට් එක. හරිද? මේ පයින්ග ගාව බුරණ බල්ලා. බල්ලෝ බුන් දන්නේ බුරන්න විතරයි. වැඩ කරන්න හපා ගන්නවත් දන්නේ නැහැ. ළඟට මූණට හම්බුනහම පොන්නෝ වගේ මූ. ඈ ඒත් දන්නේ මූණට හම්බුනහම හපා ගන්නවා. ඉතින් ওই ටික තමයි අද කෙටියෙන් කියන්න තියෙන්නේ. අපි කතා කරා කියවන්න ඕන ටික කියන්න ඕන ටික කොහොමද වදින තැන් වලට වදින්න කිව්වේ. ණයත් නෑඩෝ බයත් නෑ. ඔව් ওই ටික තමයි අපිට කෙටියෙන් කියන්න තියෙන්නේ. මතක් කරනවා හැමෝටම ඔන්න ඉස්සරහට එනවා සිංහල හින්දු අලුත් අවුරුද්ද යන්න හැමෝම ගිහලා රොයල් ෆැෂන් කොස් කැෂුවල් එකෙන් ගන්න. යන්න කිව්වර කොහෙද රොයල් ෆැෂන් කොහෙද තියෙන්නේ? හරි මේ නම්බරට කතා කරලා අහයි නිටසුන් කියයි. රොයල් ෆැෂන් එකක් නෑ නවත්තා. කැන්ඩි ෂොප්ස් වල තියෙනවා තිලක වර්ධන ගොඩාක් තැන් වල තියෙනවා. තියෙනවා. ඔව් තියෙනවා කතා කරන්න තියෙන තැන. අලුත් ෂර්ට් එකක් අපිට එනවා අන්න. ඔන්න තියන්න. මල්ලි ඔබ කනවා. රොයල් ෆැෂන් ඔබ කනවා. කනවා කියන්නේ ඊයේ රෑ ඔබ එනවයි කිව්වා. අඳුන් ෂර්ට් එක එනවා. ඔයාලා ඊයේ රෑ එනවා මට ඊට කලින් දවසේ රෑ එනවා. කනවා අනිවාර්යෙන් කනවා. අද හෙට ආවේ නැත්නම් හරිද? ඉතින් අය හින්දු අලුත් අවුරුද්ද බලන්න වෙන්නේ නැහැ සිංහල අලුත්. කනේ තියෙනවා හරිද? ආයි කතා දෙකක් නැහැ. ආයි ලයිට් පත් වෙනවා කොහෙට වදිද දන්නේ නැහැ. ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඔයාවක වාගේ හොඳ තැනක ගහගන්න, සුවඳ හමන තැනක ගහගන්න. මගේ මේක සූදාමට එකක් තමයි අඩු. තැන් තැන් වල දාලා නැහැ. මේකට ISO 9002 තත්ත්ව සහතික කීයක් තියෙනවද? තත්ත්ව සහතික ISO සහතික ඔය හැම එකක්ම ලැබිලා තියෙන තැන් තැන් වල ඔබලා නැහැ මතක තියාගනි. හරි? ඒ නිසා සූදාමන මේ ඔබලා වගේ නෙමෙයි. ඔබලා පාරේ කොට කවුරු කතා කරයි කිව්වේ. ඒ වගේ තැන් වලට ගිහින්. ඕක පත් වෙනවා නම් දෙන්න මට. පත් උඩත් පත් වෙලා කෙලවෙන්නේ මගේ පිජ්ජට උඹේ පිජ්ජට නෙමෙයිනේ. හරි. නෑ මට ඕකේ ඔළුවට මෙතන තියාගන්න කියන්නේ මට. දැන් ඔළුව නැහිට තියාගෙන බලන්න. කොහෙම? අලුත් අවුරුද්දට බොම්බෙලි කරවලා ගන්නවා නම් ඒකල රොයල් ෆැෂන් නවතන්න. රොයල් ෆැෂන් නවතන්න ඒක. හරි එහෙනම් අපි හම්බෙමු හෙට හැමෝටම ජය වේවා. විදේශගත ඔබගේ භාණ්ඩ ඩුබායි සහ සිංගප්පූරුවේ සිට ආදරණීයයන් වෙත යැවීමට නිර්මාණ කාගෝ අමතන්න 8.200යි 48.72